ඔබට ස්තුතියි. මම හිතන්නේ අපේ සම්ප්‍රදායේ ඒ ශාස්ත්‍රීය අධ්‍යයනය තුළ අය හරි අපූර්වට සුභායිත වුණා ඔබ වෙනුවෙන්. අද වෙනස්ම බක්මහා උදානයක් ශ්‍රී ලාංකිකයන්ගේ කලා හා සුබ සාධක සංගමය රාජා චන්ද්‍රසේන සමන්ත ප්‍රනාන්දු ප්‍රධානව මේ ගෙනෙන්නේ ඇත්තටම වෙනස්ම අත්දැකීමක් පෙර නොවු විරු. කුවේටි ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වුණු මේ අපූර්ව බක්මහා උළෙල දැන් මේ අවස පුරා පැවැත්වුණු බක්මහා උළෙල ඉතින් අපි රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුත්තක් විදිහට රූපවාහිනියෙන් විකාශනය වෙන කටයුත්තක් විදිහට ගෙනනකොට ඔබ දන්නවා මේ කටයුත්ත අවස පුරා අපිට ගෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් එහි තිබුණු සුවිශේෂම තැන් ටික අඩුවක් නැතුව රහේ අඩුවක් නැතුව රස බෙදාගෙන අපි ඔබත් එක්ක රහේ අඩුවක් නැති රහේවුන් වගේ ඒ සමීප දැනෙන විදිහට සමීපව හැංගෙන විදිහට අපේ කම් එක්ක අපේ කම් දැනෙන තැන් ටික ඔබට සමීප කරන්න අපි සමත් වුණා. පළවෙනි වරටත් කුවේට් තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය සහිතව පවත්වපු මේ ශ්‍රී ලාංකිකයන්ගේ කලා සහ සුබ සාධක සංගමයේ විසින් සංවිධානය කරපු මේ කුවේට් බක්මහා උළෙල සාඩම්බර මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් ඔන්න ඔබට සමීප කරන්න හැකියාව ලැබුණා. දැන් අර කමිෂ කිව්වා වගේ දවස පුරාම මේ අන්ද එක්ක බක්මහා උළෙල පැවැත්වුවා. ඉතින් කාල වේලාවත් එක්ක මාධ්‍ය අනුග්‍රහයේ දායකත්වය සපයමින් තමයි අපි මේ විදිහට විශේෂම තැන් ටික හරි සමීපව ඔබට සමීප කළේ. ඔව්. ඉතින් ත්‍රිවිෂන් රූපවාහිනිය හැමදාම ශ්‍රී ලාංකේය මාධ්‍ය අභිමානී විදිහට ලංකාවේ මේ භූගෝලීය කලාපය ඇතුළේ විතරක් සීමා වෙලා ඉන්නේ නැහැ. ලද හැකි සෑම විටම එතනින් එහා සීමාවන් වලට ඒ සීමාවන් වලට සමීප වෙලා ඔබට මේ වටිනාකම් බෙදා ගන්න උත්සාහ කරනවා සහ ඔවුන්ගේ හදවත් ඇතුලේ තියෙන ඒ කාලයකට පස්සේ ලාංකිකයන්ව හමු වුණා වගේ තමන්ගේ ගෙදර අය හමු වුණා වගේ දැනෙන හැඟීම අපිට මහ ගොඩක් වටිනවා. ඒ නිසායි අප මේ ඇසිඩිසි මාධ්‍ය සජීවකරණය සිදු කළේ. එහි තවත් පුළුල් රූප රාමු සහිත පුළුල් විකාශන දායකත්වයක් නුදුරේදීම ඔබට නැවතත් විඳ ගන්නට අවස්ථාව උදා කර දෙන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම අපේ සමාජ මාධ්‍ය හරහා තවදුරටත් පුළුල් වැඩසටහනක් ලෙස ඔබට විඳ ගන්නට අවස්ථාව උදා කර දෙන්න අපි සූදානම් වෙනුයි මේ සටහන සමුගන්මක තාවකාලික සටහනක් විදිහට තියන්න හදන්නේ. ඔව් ඉතින් මේ තාවකාලික සටහන ඇතුළත මතක් කරනවා ලංකාවේ ඉන්න අපේ ලංකාවේ ඉඳලා විදේශ විනිමය රටක ගේන්න ලෝකෙට ගියපු ඒ හැම ලාංකික හිතකටම අපි හරි ආදරේ. ගෙදර මේ වෙලාවේ උන් නැතුව ඇති විදේශගත වෙලා ඉන්නවා නම් අලුත් අවුරුද්ද සමරන්න. හැබැයි අපිට පුළුවන් නම් අපි ඉන්න කලාපේ ඉන්න වටපිටාව ඒ විදිහට ගැළපෙන විදිහට සොඳුරු තැනක් බවට පත් කරගන්න ලංකාවේ තියෙන අනන්‍යතාවය තමන් ඉන්න රට ඇතුළේ ගොඩනගන්න ඒ දේවල් පුදුමාකාර විදිහට වටිනවා. එතකොට අර තමන් ලංකාවේ නැතත් ලංකාවේ ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනවා. මොකද ඒ වගේම අපේ සංස්කෘතිය ප්‍රබල නිසා සහ මේ අලුත් අවුරුද්දත් එක්ක බැඳිච්ච හිට්පෙනුණු අවුරුද්ද ඒ තරමට ලස්සන නිසා. ඉතින් හිට්පෙනුණු අවුරුද්දේ කුවේට් ඉඳලා ඔබට ඒ විදිහට කුවේට් බක්මහා සැනකෙළිය කුවේට් බක්මහා උළෙල 2025 සමීප කරන්නට අපි සමත් වුණා. දැන් කවීෂ එහි පුළුල් තිරගත කරපු දේවල් අපේ හිතවතුන් සමීප කරන්න නුදුරේදී අපි බලාපොරොත්තු වෙනවානේ. ඒ නිසා අතදවසට සූදානම් වෙන්නේ සමුගෙන යන්න. ඔව් එහෙනම් අපි ගිහින් එන්නම් කුවේට්ටුත් හරියට ලංකාවේ වගේමයි. එහෙනම් ඔබට ජයම වේවා. අයිබෝන්. අම්මෝ කොහොම නැටුව ටයිල් ටික ගැලවිලා ඉන්නේ. කිස් දෙකේ බය වෙන්න එපා අම්මා. මේ ටයිල් අලවල තියෙන්නේ කේෂර් ටයිල් මාස්ටර් වලින්. අපි අනුමත කරන්නේ උසස්ම තත්ත්වයෙන් නිපැවූ ඕනෑම ටයිල් වර්ගයක් ලැබිය හැකි කේෂර් ටයිල් ඇඩිසිව්. A bond that lasts forever. Keshar Tile Master. සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීටුව හිසතෙල් කෑම අප්‍රේල් මාස 16 වෙනි බදාදා පූර්වාග 9:04ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ත පයට කොළඹ පත්ත තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් දගා
ස්නානය කිරීම මැනවි. ලෙන්ගතු ගමේ සිනාතරින් දිවියේ ඇරඹුමකට මග බලමින් නවදින යතෝ නැත පියනගමින් ස්නේහයෙන් ළඟම ඉඳිමින් නාමං පිරිසතුට මුසු කරමින් සුරත පිරිහැඟුම ඇති කරමින් නව හැදෙකින් රටම අමතන පුවත්පත් පැනක් සියල්ලන්ටම ලේක් හවුස්. මේ තරම් සිසිලස වෙන කොහෙන්ද? ඇල්කා ඩ්‍රින්කින් වෝටර් පිරිසිදුයි, සෞඛ්‍යාරක්ෂිතයි, ප්‍රමිතිගතයි.